සුබ දවසක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් අපි අද යන්නේ හඳුන්කුරු කර්මාන්තයට අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය වර්ග ඉගෙන ගන්න. ඒ වගේම ව්‍යාපාරයක් විදියට කරන කෙනෙකුට මේක ගොඩක් වැදගත් වේවි. ව්‍යාපාරයක් විදියට නොකරන කෙනෙකුට උනත් දෙයක් ඉගෙනගෙන තියෙන එක ගොඩක් වටීවි. බලන්න මොනවද මේ හඳුන්කුරු ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා. ඒවා මොන වගේද නිර්මාණය කරගන්න ඔය හුඟක් කට්ටිය කියනවා මේ ගොම එහෙම එකතු කරලා කරනවා කියලා. නෑ ඇත්තටම එහෙම වෙන්නේ නෑ. ඔයාලට මේක අද මේ වීඩියෝ එක බැලුවා නම් ඉගෙන ගන්න පුළුවන් හරියටම හඳුන්කුරු ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. මේ සම්බන්ධව වීඩියෝ ගණනාවක්ම අපි සතුව තියෙනවා. අපි මේ වීඩියෝ සියල්ලම ඔයාලට දානවා බලන්න. එතකොට හඳුන්කුරු හදන්නේ කොහොමද? වලවි කරන්නේ කොහොමද? ගොඩක් දේවල් ඉගෙන ගන්න හදන්නේ. අපිව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා තියාගන්න. Facebook කරා ඉන්න සියලුම යාළුවන්ට හැම දෙයක්ම කියලා දෙන්න යන්නේ. අපි බලමු මොනවද මේ අමුද්‍රව්‍ය අපිට අවශ්‍ය වෙන්නේ කියලා. කළු කුඩු black powder ඔය නම් දෙකෙන්ම කතා කරනවා මේ පවුඩර් එක ගැන. මේක හදන්නේ පොල් කටු අඟුරු, එතකොට දර අඟුරු වර්ග අඹරලා තමයි මේ කුඩු වර්ගය හදාගන්නේ. ඒ කියන්නේ වෙන මුකුත්ම මේකට ආය වෙන කලවම් කරන්නේ නැහැ. අඟුරු වර්ග සියලුම අඟුරු වර්ග එකතු කරලා හදාගන්නේ. හලලා කුඩු එක එනවා සමහර වෙලාවට, සමහරලාට හලන්න නැතු වෙනවා. හුඟක්ම හලපු කුඩු එක තමයි එන්නේ. ලොකු මිලක් යන්නේ නැහැ. සාමාන්‍ය වෙළඳපොලේ රුපියල් 80යි 100යි වගේ අතර මිලකට මේක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ කුඩු වර්ගය කූර දහනය කරන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ලී කුඩු නයිස් පවුඩර් කියලා කියනවා. යම් කිසි තෝරාගත් ශාක කොටස් අඹරලා තමයි මේක හදන්නේ. මේක හැම ශාක කොටසම අඹරලා හදන්න බෑ. මොකද කූරේ සුවඳ පවතිනවා මේ ලී කුඩු කියන එක හරහා. එතකොට දුම වැඩිපුර යන්නේ සුවඳ පවත්ව ගන්නේ හඳුන් කූරක මේ ලී කුඩු හරහා තමයි වෙන්නේ. ඒ හින්දා හැම ලී වර්ගෙම ගන්න නැහැ. මොකද සුවඳ රැඳෙන්නේ නැති ලී කුඩු වර්ග තියෙනවා. විශේෂයෙන් රබර් වගේ දේවල් ගන්නවා. එතකොට ඒ වගේ තෝරගත්ත ලී කුඩු ප්‍රමාණ වර්ග තියෙනවා. ඒව තමයි මේ අඹරලා සිහින් වෙන්න හලලා අරන් තමයි හඳුන් කුරු නිර්මාණය කරන්නේ. මේකත් රුපියල් 80යි 100යි අතර මිලකට වෙළඳපොලේ යාළුවෝ වෙනවා. ජූස් පවුඩර් පට්ට කුඩු කියලාත් අපි කතා කරනවා මේකට. ඒ වුණාට මේකේ නාමය ජූස් පවුඩර්. වියට්නාම් වලින් තමයි ලංකාවට ගෙන්නන්නේ. හොඳම පවුඩර් එක තියෙන්නේ වියට්නාම් වල. එතකොට එක රටවල් වලිනුත් එනවා නැතුව නෙවෙයි. මම කියන්නේ හොඳම පවුඩර් එක අපිට වියට්නාම් වලින් ගන්න පුළුවන්. ලංකාවේ පවා මේක නිෂ්පාදනය කරනවා. ලංකාව නිෂ්පාදනය කරාට ගුණාත්මක බව නම් ගොඩක් අඩුයි. පිට රටවල් වලින් ඒ කියන්නේ වියට්නාම් වලින් එන කුඩු එක තරම් ගන්න බෑ. සාමාන්‍ය අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේකෙන් කිලෝ එකක් පාවිච්චි කරන දරනට ලංකාවේ එකේ කිලෝ දෙකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම වුණාම අර වියදම් පැත්තෙන් පොඩ්ඩක් වැඩි වෙනවා. මේ ශාක කොටස් සම්බරලා තමයි මේක හදාගන්නේ. මේක ප්‍රයෝජනවත් වෙන්නේ වැඩිපුරම ගම් එකක් විදියට බදලා අල්ල ගන්න. කූර මේක ගම් පවුඩර් එකක්. ඔය බෝමී වගේ පොතු වලින් එහෙම අඹරලා හදන්නේ පයිනස් බෝමී වගේ දේවල් වලින්. එතකොට වියට්නාම් වලින් එන්නේ ගම් එක වගේ කූර තද කරලා අල්ල ගන්න තමයි මේ කුඩු එක අපි පාවිච්චි කරන්නේ. එතකොට උණ ඉරටු උණගස් ඒ කියන්නේ පළලා බම්බු ස්ටික් උණගස් පළලා ඒකෙන් තමයි මේ ඉරටුව නිර්මාණය කරගන්නේ. ඒ කියන්නේ ක්‍රමවේද කිහිපයකට ගිහිල්ලා මේ ඉරටුව හරි පොලිෂ් ගතියකින් යුක්තව නිර්මාණය කරගන්නවා. හඳුන් කූර හදන්න මේ ඉරටුව තමයි අවශ්‍ය වෙන්නේ. මොකද අපිට හුඟ කට්ටිය අහලා දෙනවා පොල් ඉරටු දාන්න පුළුවන්ද කියලා. පොල් ඉරටුව ඔයාලා පත්තු කරලා බලන්න පත්තු වෙලා ඉවර වෙනකොට අඟුරක් වගේ ඉතුරු වෙලා තියෙනවා නැමිච්ච හැඩයකට. එතකොට ඒ හින්දා අපිට හඳුන් කූරකට ඒක සුදුසු වෙන්නේ නැහැ. උණ ඉරටුව අළු වෙලා යන හින්දා අපි උණ ඉරටුව තමයි ගන්න. මේක අඟල් 7 8 9 12 අනේ ඒ වගේ සයිස් වලට එනවා. චීනයේ ඉඳන් මෙහාට අපි ගෙන්නන ඉරටු එක තමයි හොඳම ඉරටු එක වෙන්නේ. මොකද ඉරටු ප්‍රමාණය වැඩි. වියට්නාම් වෙනවා. එතකොට එක රටවල් වලින් ওই විදිහට එනවා. අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ චීනෙන් එන ඉරටු එක. අර චයිනා බඩු හොඳ නැහැ කිව්වට මේ ඉරටු එක චයිනා වල තමයි හොඳම ඉරටු එක තියෙන්නේ. ඒකත් ට්‍රිපල් A ක්වොලිටි කිහිපයකට එනවා. එතකොට හොඳම ක්වොලිටි එකේ ඉරටු අපිට ගන්න පුළුවන්. පොලිෂ් කරපු ඉරටු එකක් චීනෙන් ගන්න පුළුවන්. හඳුන් කූර හදන්න තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ අමු කූරු. ඒ කියන්නේ මේකේ සුවඳ කරලා නැහැ මේ කූරු. අර කුඩු වර්ග ටික ඔක්කොම අඹරලා එතකොට මැෂින් වලට දාලා හදලා මේ ඉරටුව දාලා හදපු කූරු ටික මේක වේලලා ග්‍රෑම් 500ට මිටි දාපුවා මේ තියෙන්නේ. සාමාන්‍ය වෙළඳපොලේ ගන්න පුළුවන් ග්‍රෑම් 500ට කිලෝ එකකට මිටි දාපුවා ගන්න පුළුවන්. අද නම් මාකට් එකේ 360 ඉඳන් 500 වෙනකල් විවිධ මිල ගණන් යටතේ මේ කූරු එක අලෙවි වෙනවා. මේකට පස්සේ තමයි කියන්නේ මේ වේලලා ඔක්කොම කරලා මෙහෙම කරාට පස්සේ තමයි සුවඳ දාන්නේ. මේ තියෙන සුවඳ කරපු කූරු එකක්. ඒ කියන්නේ අර තියෙන කූරු කිලෝ එකකට ඒ කියන්නේ මිටි දෙකකට සුවඳ දාලා පැකට් කරලා වෙනම සුවඳ කරපු කූරු එක අලෙවි කරන්න සකස් කරපු මේ කූරු ටිකක් තමයි මේ තියෙන්නේ.
ඊට පස්සේ තමයි මේවා පෙට්ටි වලට සුරුම් කරන්න ගන්නෙ. මෙහෙම කූරු ගන්නවා. ඒ කියන්නේ ඔය හුඟක් කට්ටියට සුවඳ කරන්න බෑ. එක එක ආබාධ එනවා. ඒ කියන්නේ සැර වැඩි හර මෙහි කියලා. අනේ ඒ වගේ අයට තමයි ඔහොම සුවඳ කරලම කූරු තියෙන්නේ. මේ තියෙන්නේ හිස් පෙට්ටි වර්ග. හඳුන් කූරු නිෂ්පාදනය කරලා ඉවර වුණාට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ඒක වෙළඳපළට දාන්න. වෙළඳපළට දාන්න තියෙන හොඳම ක්‍රමේ තමයි හිස් ඇසුරුමක් අරන් ඒකට දාලා දාන්න. එතකොට ඒවට print කරලා තියාගෙන ඉන්න ඒවා වෙළඳපළේ තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් ඔයාලගේ නම් වලින් print කරලා ගන්නත් පුළුවන් නැත්නම් print කරපුවා. වෙළඳපළේ තියෙනවා රුපියල් 20ට අලෙවි වෙන පෙට්ටිය 30ට එතකොට 50ට පෙට්ටි වර්ග දෙකක් විතර එනවා. කොටු පෙට්ටියකුත් එනවා. ඊට අමතරව 60 තියෙනවා. එතකොට 100 පෙට්ටි වර්ග දෙකක් එනවා. කොටු පෙට්ටියකුත් එනවා. ෆ්ලැට් ඒ කියන්නේ ෆ්ලැට් බොක්ස් එක එනවා. වෙනම එහෙම 120 150. 150 නම් හරි 4 පෙට්ටියක් විතරයි එන්නේ. ටිකක් ප්‍රමාණයෙන් විශාල පෙට්ටියක්. එතකොට ඔයාලට තියෙන්නේ ඒ කූරු අරන් මේ පෙට්ටි වලට දාලා එහෙම අලෙවි කරගන්න තමයි තියෙන්නේ. අලෙවි කරන කෙනෙකුට අලෙවි කරගන්න පුළුවන්. මේ සාමාන්‍ය කඩවල් වලට එතකොට නැත්තම් පොළවල් නැත්තම් ගම් ආශ්‍රිතව එහෙම තමන්ට ස්වයං රැකියාවක් විදියට කරගෙන යන්න පුළුවන් හොඳ ශේෂ්ත්‍රයක්. මේ බාණ්ඩ කොච්චර තියෙනවද පෙට්ටි වර්ග ඕන තරම් තියෙනවා. ඔයාලට ඕන එකක් බලලා ගන්න පුළුවන්. නැත්තම් ඔයාලා නම් වලින්ම print කරලා ගන්න පුළුවන්. ඕන පෙට්ටියක් සාමාන්‍ය රුපියල් 4 ඉඳන් වගේ ඉහළට පෙට්ටි තියෙනවා. එතකොට හඳුන් කූරු දාන shopping එක. ඉන බෑග් එක කියලා අපි කියන්නේ ඇතුළට දාන shopping. මේවා shopping size දෙක තුනකින්ම තියෙනවා. සාමාන්‍ය shopping 450 500 අතර යන shopping bag තමයි එන්නේ. මේවා කිලෝ අලෙවි කරන දනුත් තියෙනවා. දැන් නම් ගොඩක් වෙලාවට shopping bag ප්‍රමාණයට තමයි අලෙවි වෙන්නේ. ඒ හින්දා මේ කිලෝ ප්‍රමාණ දැන් අලෙවි කරන්නේ නැහැ හුඟක් කට්ටිය. එතකොට small medium large කියලා shopping වර්ග තුනකට වෙනවා. තව අපි ඕනම් print ඒ කියන්නේ ආපහු seal කරලා හදනවා Excel කියලා shopping item එක. ඒක මොකද අර ලොකුම කූරු ප්‍රමාණයක් දාන්න ඕන කෙනෙකුට ගොඩක් දුරට එහෙම shopping වෙළඳපොලේ නෑ. ඒව ආපහු seal කරලා එහෙම හදව ගන්න තමයි තියෙන්නේ. එතකොට අපිට මේ තියෙන සුවඳ වර්ග. සුවඳ වර්ග කම්පැනි ගොඩක් තියෙනවා ලංකාව තුල. එතකොට අපි මේ අග්‍රාබාද් කියන perfume item එකක් පෙන්වන්න ඔයාලට හඳුන් කූරේ සුවඳ හොඳටම තීරණය කරනවා නම් අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඔයාලට මෙන්න මේ සුවඳ වර්ගයේ හොඳම quality එකේ සුවඳ එකක් ගන්න ඕනේ. ඔය සමහර මාකට් වල තියෙන කලවම් කරලා එතකොට හඳුන් කුරට දාන්න දෙනකොටත් ආපහු ඔයිල් එක කලවම් කරලා දාන්නේ ඒ සුවඳ වර්ග හරියන්නේ නැහැ. මෙවුවා කිලෝ විදිහට එන්නේ ඒ කියන්නේ කිලෝ 25න් උඩ බැරල් එන්නේ. ඒවෙන් තමයි කඩලා මෙහෙම කෑන් වලට අයින් කරලා හුඟක් මේ වෙළඳ මහත්තුරු තියාගෙන ඉන්නේ. එතකොට DP මේ DP තියෙන්නේ කිලෝ 30 කෑන් එක මේ දැන් ඔයාලා මේ දකින්නේ කිලෝ 30 කෑන් එකකින් ගන්න ඕනේ. ඒ වුණාට මේවා කිලෝ 250 බැරල් තමයි එන්නේ. අර ලොකු ප්‍රමාණයකින් මේව අයින් කරන්න බැරි නිසා මෙම පොඩි පොඩි වෙන්න කොටස් විදිහට කඩලා තියලා තමයි හැම අලෙවි කරන්නේ මේ ව්‍යාපාර කරන අය. එතකොට අමුද්‍රව්‍යම අලෙවි කරන අය ලංකාවේ ගොඩක් පිරිස ඉන්නවා. රෙකමන්ඩ් කරන්න නම් කියන්න එපා මට කවුරුත්. මොකද රෙකමන්ඩ් කරලා කෙනෙක්ව යවුවොත් එයාට වැරද්දක් සිද්ධ වුණොත් බඩු අලෙවි කරපු කෙනා නෙවෙයි මම වැරදි වෙන හින්දා. එතකොට මේ තියෙන කලවම් කුළු කලවම් කරන එක කියන්නේ සුවඳ විලවුන් වලට කලවම් කරන්න තියෙන්නේ. බොහෝ වෙලාවට හුඟක් කට්ටිය අඩුයි මේක කලවම් කරනවා. මොකද මේ කලවම් කරන්නේ නැත්තේ පිළිකාකාරක කියලා හුඟක් කට්ටිය කියනවා. දැන් අපි නම් ඇත්තටම දන්නේ නැහැ අපි මේවා විද්‍යාගාර වලට දාලා අපි චෙක් කරලා නැහැනේ. ඒ හින්දා හුඟක් කට්ටිය මේවා කලවම් කරන අඩුයි. හැබැයි සුවඳ හොඳට සුවඳ රැඳෙනවා කියලා කියනවා. ඒ හින්දා අපිත් අඩු ඒ කියන්නේ කවුරුත් ලොකු ප්‍රමාණ පාවිච්චි කරන්නේ නැහැ. ග්‍රෑම් 10ක් ගත්තාම සෑහෙන කාලයක් පාවිච්චි කරනවා. සාමාන්‍ය රාත්තලකට යෝගට් 70ක් ප්‍රමාණය එහෙම තමයි දාන්නේ. ලොකු මිලකට යන්නේ යාර මස්කම්බර් ජෙස්මින් පවුඩර් කියලා ඔන්න ඔය වගේ අයිටම් තුනකින් එන්නේ. පිළිකාකාරකයන් නිසා ලංකාවේ වැඩිම ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මට ඒකට සහතිකයක් නැහැ මේක පිළිකාකාරකයක් කියලා හරියටම. ඒ වුණාට මේ ශේෂ්ත්‍රයේ ගොඩක් ප්‍රවීණව මේ ගැන කතා කරනවා. මේක පිළිකාකාරකයක්. අපි මොකද හැබැයි සාම්පල්ස් චෙක් කරලා නෙවෙයි මේ කතාව කියන්නේ. අපිත් අවුරුදු 15ක් විතර හඳුන් කුරු ශේෂ්ත්‍ර ගැන ස්ටඩි කරනවා. හඳුන් කුරු ශේෂ්ත්‍ර වල නියැලිලා ඉන්නවා. තොගාල විකරණයක් කරනවා. එතකොට අපිත් තව අපිට වැඩි සර්විස් එක තියන අයගෙන් ඉගෙන ගන්න දේවල් තමයි බොහෝ වෙලාවට මේ වගේ අවස්ථාවල කියන්නේ. එතකොට ඔයත් ස්වයං රැකියාවක් විදියට හඳුන් කුරු නිෂ්පාදනය කරලා අලෙවි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ වගේ රට පුරාම තියෙනවා අලෙවි කරන ස්ථාන. ඔයාලා හොයාගන්න. එතකොට හොයාගෙන ඔයාලට පුළුවන් හොඳ නිෂ්පාදනයක් සකස් කරලා ඒක වෙළඳපොළට ඉදිරිපත් කරන්න. එතකොට ওই සුවඳ වර්ග එහෙමනම් මේ ඔය දැන් මේ ඊයේ පෙරේදා මේ අපේ ෂොප් එකක වුණ සිදුවීමක් සුවඳ වර්ග වල ෆොටෝ එවන්න කියලා කියනවා. ඇත්තටම මේ සමාවෙන්න මෙහෙම කතා කරනකොට සුවඳ වර්ග වල ෆොටෝ ගෙන්නගෙන නම් සුවඳ චෙක් කරන්න බෑ. එතකොට දැන් හඳුන් කුරු මිටියක පෙට්ටියක එහෙම ෆොටෝ එකක් ඉල්ල ගත්තාට කමන්නේ නැහැ. ඔය සෙන්ට් වල නම් ෆොටෝ ඉල්ලන්න එපා. ඇත්තටම මේ
අපි ඔය දාලා දෙයි කෑලි. දැන් මගේ රවට ඔකේ සුවඳ තෝරන්න බෑනේ. එතකොට සාම්පල්ස්වත් ගෙන්න ගන්න. සාම්පල්ස්වත් ගෙන්නගෙන නැත්තම් ඉන්න තැනකට ගිහින් චෙක් කරලා එතකොට ඒවා සුවඳ කරලා සුවඳ කරන විදිහ ඉගෙනගෙන අපේ දැන් YouTube channel වල තියෙනවා මේ විස්තරේ. ඒවා බලලත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. ගිහිල්ලා එන්නම් ඔබට ජය.